මදුරුවන් ඔබ ළඟට එන වාර ගාන වැඩිද? ඉතින් ඒකට හේතු කාරණා ඔබ දන්නවද? මම දන්නවා ඔබ මේ වීඩියෝ එක බලන්නෙත් මදුරුව කන තැනක ඉඳලා තමයි. ඉතින් එන්න ඒ වගේ වීඩියෝ එකක් බලන්න සුදුසු තැනකට දැන් ඔබ යන්න. හරි එහෙනම් ඉතින් මදුරු වෙන්න ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. එක ඔබගේ ලේ වල කාණ්ඩය. ඉතින් ලේ කාණ්ඩ කීපයකට බෙදෙනවා. A positive, B positive, A negative, B negative, AB positive, AB negative, O positive, O negative වගේ කාණ්ඩවල. ඉතින් මෙතන ගොඩක්ම අවදානම් කාණ්ඩය තමයි O positive, O negative කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ලේ වර්ග ඔයාලට තියෙනවා නම් ඔයා පරිස්සම් වෙන්න ඕනේ. මේ O කියන කාණ්ඩයට මදුරු ආකර්ෂණ වෙන ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. ඉතින් මේකත් එක්ක එහා පැත්තේ ඉන්න ඔයාගේ යාළුවට මදුරු කන එකට වඩා ඔයාට ගොඩක් අධික ලෙස මදුරු කන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලේ වර්ගය ඔයාට තියෙනවා කියන්නේ ඔයා පොඩ මදුරුවකින් ඈත් වෙලා ඉන්න ඕනේ. මේ අනිත් අයට කන මදුරු ගන්නට වඩා ඔයාට මදුරු ගොඩක් කන්න පුළුවන්. ඉතින් දෙවෙනි එක තමයි ඔයා ගොඩක් ඉක්මනින් ආශ්වාස ප්‍රාශ්වාස කරනවා නම් ඔබට මදුරු කන විදිහ වෙනස් වෙන්න තීරණය වෙනවා. එක තමයි මදුරු ගොඩක් කැමති කාබන් ඩයොක්සයිඩ් වායුවට. ඔබ ඉක්මනින් ආශ්වාස ප්‍රාශ්වාස කරනවා කියලා කියන්නේ එළියට කාබන් ඩයොක්සයිඩ් ගොඩක් පිට වෙනවා. ඉතින් කාබන් ඩයොක්සයිඩ් වලට මදුරුවන් ගොඩක් කැමති නිසා ඔබ ඉලක්ක කරගෙන මදුරුව ඉන්න පුළුවන්. ඉතින් ඔයාගේ යාළුවට වඩා ඔයාට ගොඩක් මදුරුව කන්න මේකත් හේතුවක් වෙනවා. ඉතින් අන්තිම එක තමයි ඔයා ඇත්තටම එක බැක්ටීරියා ඔයාගේ ඇඟේ තියෙන්න පුළුවන්. ඉතින් හැමෝගෙම ඇඟවල වල බැක්ටීරියා ශුද්‍ර ජීවීන් ඉන්නවා. ඉතින් එයාලට වඩා ඔයාට ගොඩක් ලෙඩ එහෙම ගොඩක් තියෙනවා නම් ඔයාගේ ඇඟේ ඉන්න බැක්ටීරියා සෛල වගේ ලොකු වර්ධනයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් හේතු කාරණාත් එක්ක ඒකත් බලපානවා ඔයාට ගොඩක් මදුරුව දෂ්ට කරන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරලා කාට හරි මේ වීඩියෝ එක බලන්න share කරන්න මතක් කරන්න එපා. මම එහෙනම් අද මේ වීඩියෝ එක ඉවර කරනවා. අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.